රබුක්කල දක්වා ඇති සෑමුදුම් ස්ථානයේ නව. Hi guys, අද අපි යන්න යන්නේ නුවර. නුවර කිව්වට මේක නුවරගේ ට්‍රිප් එකක් නෙමෙයි. අපි අම්බුලාව බලන්න තමයි ගියේ ඉතින්. ඒ ඉතින් මොනව කරන්නේ? නුවර ගියා කියලා තමයි කියන්නේ. මොකද මුලින් ප්ලෑන් කරේ නුවර යන්නනේ. ඉතින් ඔය ඉන්නේ අපේ සෙට් එක. පේන්නේ නැද්ද ඉතින් කට්ටිය යසා ගේට ඇඳගෙන පැලඳගෙන නුවර යන්න තමයි ඔය ලෑස්තිලා ඉන්නේ. අපි බලමු ඉතින් නුවර ගියාට පස්සේ අපිට මොනව වෙයිද කියලා. එහෙනම් අපි යන්න නුවරට. හරි ඉතින් guys කොමෙන් කොමාවරි අපි මහනුවර ස්ටේෂන් එකකට ආවා. ඔය තියෙන්නේ ඉතින් මහනුවර ස්ටේෂන් එකනේ. ඉතින් guys ඔය ඉන්නේ අපේ කට්ටිය. පේන්නේ නැද්ද ඉතින් විජාරුවට යන ලස්සන විතර. අපි ඉතින් නුවර ආපෙලේ දල්ලා මාලිගාව වඳින්න තීරණය කළා. ඔය තියෙන දල්ලා මාලිගානේ ඔය කුයින්ස් හොටෙල් එක. ඔන්න ඔහම තමයි අපි නුවර බවත් බලාගෙන දල්ලා මාලිගාව පැත්තට ගියේ. ඉතින් ළමයි අපි දල්ලා මාලිගාව වඳින්න යද්දී පූජාවත් පටන් ගන්න තිබ්බා. ඉතින් අපි ඉක්මනට දල්ලා මාලිගාව ඇතුළට ගියා. මොකද අපිට පූජාව බලන්නත් ආසාවක් තිබ්බා. ඉතින් අපි කට්ටියම පූජාවත් බැලුවා. හරි guys දැන් කියන්නම්කො නුවර ඇවිල්ලා අපි අම්බුලාවගේ කතාව ඔන්න ඔහම තමයි උනේ. අපි ඉතින් නුවර යන්න තමයි කතා උනේ මුලින්. නුවර ගිහිල්ලා දල්ලා මාලිගාව වැන්දට පස්සේ අපි හැමෝම නුවර ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ හින්දා අපිට බලන්න තැනක් තිබ්බේ නැහැ. ඉතින් අපි කල්පනා කරා අම්බුලාව යන්න. ඒ හින්දා අපි ගම්බල බස් එක නැග්ගා අම්බුලාවට යන්න. ඔය ඉන්නේ ඉතින් අපේ සෙට් එකනේ. ඔන්න ඉතින් ළමයි අපි ගම්පල බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා එතනින් හෙම්මාවතකම බස් එක නැගලා අම්බුලාවට ආවා. ඉතින් ඔය තියෙන අම්බුලාවේ පල්ලෙහාම තියෙන view point එක. ඉතින් පේන්නේ නැද්ද? අපේ කට්ටිය වීඩියෝ ගන්න ලස්සන. ඉතින් ඔය view point එකත් අපි බලලා අපේ කට්ටිය අම්බුලාව නගින්න පිටත් වුණා. ඉතින් බලන්නකො අපේ කට්ටිය එතනින් එහාට ගත්ත ආතල් ටික. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි අම්බුලා නගින්න පටන් ගත්ත විතරයි අපේ සිට් එකටම බඩගින්නක් ආවා. පේන්නේ නැද්ද ඉතින් කන අපූර්ව. ඉතින් අපි කාලා කරලා ෆොටෝ එකක් ගහන්න අමතක කරෙත් නැහැ. පාතාල තාල බොර රාග තාල උදේ හම්බ කන්නේ සිංහලවත් තාල නමේ ගන්නේ ඇරියස් උනොත් සිරිපාල ස්ථාපනයෙන් කිලෝමීටර් 3ක් ගන්න නැහැ නේද? අර ගෙදර පස්සේ මාල් මියනවනේ. ඉතින් ඔයාලා යාළුවොත් එක්ක යනවා නම් යන්න හොඳම තැනක් තමයි අම්බුලාව. පේනවනේ තියෙන ලස්සන. මේන් ඉතින් අපේ කෙල්ලන්ගේ සීන කුමාරයා. කෙල්ලෙක්ව පෙන්වන්න බෑ මොකක් හරියක් කියනවා. අනේ ඉන්න. ඔය පේනවනේ කෙල්ලෙට්ට ඉන්න දෙන්නෙම නෑ. අර ඈත පේනවද අපේ ගම? බඩ පේනවද බඩමත හැදෙන්නේ අමංගල්ල. අතනම් ගමෙන්තර ලෝකයක් නෑ. පේනවනේ අම්බුලාවට ඇවිල්ලත් ගම ගැන කියවන්නේ. මේක මේ මම මේ ගොඩක් කාලේ ඉඳලා කියන්න හිටිය දෙයක්. ඔව් කියන්න මට. මේ අපි අම්බුලාවේ විදිහලා ඉන්නේ. අම්බුලාවේ. මේ පුළුවන් නම් යට ඉන්න කෙනෙක් ලයිව් ඉන්නවා නම් රීල් එකක් එවන්න මට පොඩ්ඩක් අමාරුයි. ඕන්නක තමයි ප්‍රශ්නේ. මොකද කුසට සෝගිනේද? කුසට සෝගිනේ හදට සෝගිනේ. I think අමු ගවය මොකද කුසට සෝගිනේද? කියලා උඹ නගින්න එපා හරි ඉක්මනට. මේකේ අර පොඩි කෙනෙක් තමයි. පොඩි මැනිකේ. මම මොකද්ද කියන්න ඕනේ? මම මොකද්ද කියන්න ඕනේ මගේ ස්ක්‍රිප්ට් එකේ ඉන්න? ඔයාගේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ඔයාගේ. ඔයාගේ නම ගම කොහින්දද ආවේ? මොනවද දැන් මේ කන්ද නැගලා බලාපොරොත්තු වෙන්නේ? මේ ජැකට් එක මයි ගියා. මම නැග ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නගින්නේ නැද්ද? නගින්නේ නැද්ද? මේක පොදු වස්තුවක්. ලාවට නගිනවා. මේ බොස් අපි ආවා. බයි අපි ආවා. කට්ටිය අපි ආවා මෙතන. අපි ආවා. මෙතන ගියා. කිලෝමීටර් චූදාන්න එපා චමු. 3:00කින් අපි හමාරවත් තාම ආවේ නෑ. අම්මා ගෙරෙද්ද ඔල් මාද බණුවක් නේ. අර වැඩිට පුටුව කෙලින්ක මේ පිස්ස වාඩි කරන්න. ඔල් මාද බඩුව. නගින්න තියෙනවා. කොහොම මම? ඉතින් ඒක තමයි හමාරවත් ආවේ නෑ කියලා කිව්වා. ඉන්නවා. ඔයාලත් ඉන්න.
ඔන්න ෆොටෝ එකක් ගහන්න ඉස්සෙල් තැනක් තියෙනවා. මට කන් ඇහෙන්නෙත් නෑ වගේ බා. ඔන්න ඉතින් ළමයි කොහොමෙන් කොහම හරි අපි අම්බුලාවේ පාදම ළඟටත් ආවා. දැන් ඉතින් නගින්න එපැයි. ඉතින් අපි අමතක නොකර අම්බුලාවේ ෆොටෝ එකක් ගත්තා. ඔය තියන්නේ ඒක ලස්සනද බලන්න. වීඩියෝ කරනවා කියන කලින් කී කියලා වීඩියෝ කරනවා. ඔන්න ඉතින් අපේ කට්ටිය කොහොමෙන් කොහම හරි අම්බුලා නගින්න පටන් ගත්තා ඉතින්. අම්බුලා කියන්නේ අම්බුලාවේ කුල්ල මුදුන්ට. ඔය යන්නේ ඉතින් පඩිපෙළ යසා පොරුවට. ඉතින් බලන්නකො ඒකෙත් ඇති. කොහොමෙන් කොහම හරි අපේ කට්ටිය කුල්ල මුදුනටම ආවා. අපි අමතර නොකර වීඩියෝ එකකුත් ගත්තා. ඔය තියන්නේ ඒක. බලන්න කොච්චර උඩටද අපි ඉන්නේ කියලා. දන්නවනේ ඉතින් අපේ සෙට් එකට කොහෙ ගියා ෆොටෝ ගහන එක නම් අමතක වෙන්නේ. ඔය බලන්නකො ඉතින් මල් මියක්කට සුද්ධියකුත් සෙට් වුණානේ ෆොටෝ ගහන්න. ඔන්න ඉතින් කොහොමෙන් කොහම හරි අපේ කට්ටිය ෆොටෝත් ගහලා පල්ලෙහාට බහින්න ආවා. ඔය පේන්නේ නැද්ද අපේ කට්ටිය බහින හැටි. එන්න එන්න ළමයි. ඔයා බහින්න පස්සනේ. මේ චමෝගේ ෆෝන් එක දෙන්නකෝ. ඇයි බය නෑ? නෑ නෑ එයා බහින්න. පොඩි බ්‍රේක් කේස් එකක් තියෙනවා මේක. මගේ සපත්තන හොඳට පොළොවට අල්ලලා හිටන්නේ. මේක නම් හිටින්නේ නෑ පුතේ. ඇයි? දැන් නම් කකුල් දෙක අයියෝ අයියෝ අපි ඉවරයි. ඇයි අර ඕන්න ඉතින් යන්න හොඳ පාරක් තියාගෙන අපේ කට්ටිය කැලෑ පාරෙන් ඇවිල්ලා පේනවනේ ඉතින් කට්ටිය කකුල් වලට වෙලා තියෙන දේ. දැන් ඉතින් නෝන්ඩි ගහ යන එකයි තියෙන්නේ. හොඳ වැඩේ කට්ටිය. කිව්වද ඇහුවේ නෑනේ. ගන්න බෑනේ. දිබුලාගෙන. නේ? මේ වීඩියෝ එක හදද්දි ඒකේ අර කට්ටිය ඉන්නවා පැත්තෙන් අර වීඩියෝ එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වීඩියෝ හදන කට්ටිය එකතු වෙලා ඉන්නවා කියලා. අර මේකේ හැම කට්ටිය එකතු වෙලා ඉන්නේ. මේ අතර මේ යුනිට් කරලා පටන් ගමු බං. පටන් ගන්න පොඩි දියා යෝනේ. ඔන්න ඉතින් ළමයි අපි කොහොමෙන් කොහම හරි ගම්පොලි ස්ටේෂන් එකට ආවා. අම්බෝ වෙච්ච මහන්සියක් අම්බුලාව නගින්න. ඔය ඉන්නේ ඉතින් අපි කට්ටියනේ. ඔන්න ඉතින් කොහොමෙන් කොහම හරි ට්‍රේන් එකෙත් ඇවිල්ලා බස් එකෙත් ඇවිල්ලා අපේ ටවුන් එකට ආවා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලට ගුඩ් බයි.